සුබ දවසක්. දාර්ශනික ශ්‍රීමත් රාධකෘෂ්ණානන්ද මහතා පවසා ඇති පරිදි ගුරුවරයෙකු වන ඔබ ඉගෙනුම අත්හළ මොහොතේම ඔබ උගන්වන්නකුද නොවන්නේ. සැබවින්ම ගුරුවරයා යනු නිරන්තරයෙන් අධ්‍යාපනයෙහි යෙදෙන්නකි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන School Based Professional Teacher Development Program එහෙම නැත්නම් SBPTD කියන කෙටි ඇඳුමින් හඳුන්වන මෙය කුමක්දයි කියා අපි විමසා බලමු. වෙනස් වන ලෝකයට ගැළපෙන නිර්මාණාත්මක සහ මෘදු කුසලතා වලින් පූර්ණ සමබර පෞරුෂත්වයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම සඳහා පාසලේ සෑම ගුරුවරයෙකුම වෘත්තීය දැනුම, වෘත්තීය ව්‍යවහාර මෙන්ම වෘත්තීය ගරුත්වයේ ප්‍රතිමූර්තියක් වීම ඉලක්ක කරගනිමින් 10/2013 චක්‍රලේඛය පරිදි දැනට පාසල්වල ක්‍රියාත්මක පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන School Based Teacher Development තවදුරටත් ඵලදායී පවත්වාගෙන යාම සඳහා පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන් School Based Professional Teacher Development පිළිබඳ සංකල්පය 26/2018 චක්‍රලේඛය මගින් හඳුන්වා දී ඇත. මෙහි අරමුණු වන්නේ එක් පාසලට අනන්‍ය හා උචිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනයේ දිශාභිමුඛ කරගත් ගුරු සංවර්ධන වැඩසටහන් පාසල තුලින්ම සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට බල ගැන්වීමත් සිසුන්ගේ විවිධ ඉගෙනුම් අවශ්‍යතාවලට අනුකූල වන ලෙස ගුරු භවතුන් විසින් සිය විෂය දැනුම හා ශික්ෂණ විද්‍යාත්මක කුසලතා සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් සිසුන්ගේ මනෝ සමාජික කුසලතා බුද්ධිමය කුසලතා වර්ධනය ඉලක්ක කරගත් නවෝත්පාදන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම හා ක්‍රියාකාරකම් භාවිතය සඳහා ගුරුවරුන් යොමු කිරීම, දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීමත් ශිෂ්‍ය සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා පාදක වන විවිධ අඛණ්ඩ ගුරු සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මගින් පාසලේ ඉගෙනුම් සංස්කෘතිය ශක්තිමත් කිරීමත් යන්නය. ඉතින් මෙහිදී අවසානයේදී මේ 21 වන සියවසට සුදුසු ශිෂ්‍යයන් බිහි කළ හැකි වෘත්තීය මට්ටමින් ඉහළ තත්වයක සිටින ගුරුවරුන් සහිත පාසල් සමූහයක් නිර්මාණය කිරීම බලාපොරොත්තු වනවා. වෘත්තීය ගුරු නිපුණතා, අඛණ්ඩ වෘත්තීය ගුරු සංවර්ධනය, ශිෂ්‍යයන් පිළිබඳ දැනුම, විෂය දැනුම හා ශික්ෂණ විද්‍යාත්මක කුසලතා, ඉගෙනුම් පරිසර නිර්මාණය, නියාමනය, තාක්ෂේරුව හා ඇගීම් ක්‍රියාවලිය, නීති රීති, ආචාර ධර්ම, සාර ධර්ම චරිතායනය, ගුරු ශිෂ්‍ය හා ප්‍රජා සම්බන්ධතා, සැලසුම් හා කළමනාකරන උපාය මාර්ග ආදී ශේෂ්ත්‍රයන් සමූහයක් ඔස්සේ විහිද තිබෙනවා. අඛණ්ඩ වෘත්තීය ගුරු සංවර්ධනය ගතහොත් ගුරුවරයා ඉගෙනුමෙහි නිරත වීම නිරන්තරයෙන් සිද්ධ වන දෙයක්. ආවර්ජන ක්‍රියාවලිය තුලිනුත් මෙය සිදු කරනවා. සමපදස්ත ඉගෙනුමට නැඹුරු වීම, තමන්ගේ එකට වැඩ කරන ගුරු භවතුන්ගේ ඒ විවිධ සාර්ථක ඉගෙනුම් ක්‍රමවලට නැඹුරු වීම, වෙනස් වීම වලට අනුවර්තනය වීම. අපි මේ කාලයේ කොවිඩ් තත්ත්වයක් සමග ඇතිවෙච්ච වෙනස්කම් වලට අපි කොයි තරම් ඒ අනුවර්තනයන් සිද්ධ කරගත්තද? ක්‍රියාමූලික පර්යේෂණ ප්‍රමුඛව පර්යේෂණ අධ්‍යයනයන්ගෙන් වෘත්තීය කුසලතා සංවර්ධනය. සැබවින්ම ගුරුවරයා කියන්නේ පර්යේෂකයෙකු. සෑම විටම තමාගේ පන්තියත් සමග එතනදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍ය කායික මානසික සෞඛ්‍ය තත්ත්වයන් වෙන්න පුළුවන්. මේ සියල්ල පිළිබඳව මේ ගුරුවරයා පර්යේෂකයෙකු ලෙස ක්‍රියාත්මක වෙනවා. ඉතින් බොහෝ විට ක්‍රියාමූලික පර්යේෂණයන් මේ සඳහා යොදා ගන්නවා. මේ තුලින් ලබා ගන්නා දැනුම තුලින් වෘත්තීය කුසලතා සංවර්ධනය කරනවා. ඒ වගේම මේවා Tamanට විතරක් තියාගන්න නැතුව ශාස්ත්‍රීය නිර්මාණ හා ප්‍රකාශන කටයුතු වල නිරත වීම තුලින් අන්‍යයන්ටද ළඟා කර දීමක් සිද්ධ කරනවා. විවිධ භාෂාවන්ගෙන් අදහස් වමාරුවට යොමු වීම,
සෞන්දර්යාත්මක හැකියා තමන් තුළ මෙන්ම ශිෂ්‍යයන් තුළද වර්ධනය කිරීම. සෙසු ගුරුවරුන් සමග වෘත්තීය අත්දැකීම් හුවමාරුව තුළින් වෘත්තීය සංවර්ධනයට දායක වීම. මෙතනදී මේ සෞන්දර්යාත්මක හැකියා තමන් තුළ මෙන්ම ශිෂ්‍යයන් තුළද වර්ධනය කිරීම කියන එකේදී එම ගුරුවරයා සෞන්දර්ය ගුරුවරයෙක්ම විය යුතු නැහැ. ඔබට මතක ඇති පහුගිය කාලේදී මේ ගණිතය ගුරු මහතකු තම දරුවන්ට තම ශිෂ්‍යයන්ට සංගීතය තුළින් ගණිත සංකල්ප ඉගැන්වීමක් සිදු කරා. එතනදී ඒ දරුවන් බොහෝ ආසාවෙන් බොහෝ ඵලදායී ලෙස ඒ සංගීතය තුළින් ඒ ගණිතමය සංකල්පයන් හඳුනා ගැනීම සිද්ධ කරනවා අපි දුටුවා. ඉතින් මෙන්න ඇත්තට මේ ගුරු මහත්මයා ඒක පටිගත කිරීම තුළින් ලබා දීම තුළින් සෙසු ගුරුවරුන් සමග වෘත්ති අත්දැකීම් හුවමාරුකුත් තමයි කරගත්තේ. ඉතින් අපි බලමු ඊළඟට ශිෂ්‍යයන් පිළිබඳ දැනුම. මේ බෙහෙවින්ම වැදගත් වෙනවා සාර්ථක වෘත්ති අතින් සංවර්ධනය වූ ගුරු භවතකු වීමට. ශිෂ්‍ය විවිධත්වය ශිෂ්‍යයන්ට ගැළපෙන ඉගෙනුම් අවස්ථා සම්පාදනය. අපේ පන්තියක් ගත්තොත් ලංකාවේ අපේ පන්තියක් ගත්තොත් බොහෝ විට ශිෂ්‍යයන් 40කට වැඩි ප්‍රමාණයක සංඛ්‍යාවක් සිටිනවා. මේ ශිෂ්‍යයන් විවිධාකාරයි. විවිධ ඉගෙනුම් හැකියාවන් තිබෙන. ඉතින් ඒ සෑම ශිෂ්‍යයෙකුටම ගැළපෙන ඉගෙනුම් අවස්ථා සම්පාදනය ගුරු භවතුකු විසින් සිද්ධ කරගන්න වෙනවා. මේ ගැන බෙහෙවින් සැලකිලිමත් වෙන්න වෙනවා. තමන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේ පාසල පාඩම් සංවර්ධනය පාඩම් සැලසුම් කරණය සිදු කරගන්නා විට. ඉතින් ශිෂ්‍යන්ගේ කායික හා මානසික සුරක්ෂිතතාව තහවුරු කිරීමත් ගුරුවරයෙක්ට අයදාළ වෙන දෙයක්. මෙතනදී ශිෂ්‍යයෙක්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය පමණක් නෙවෙයි ඔවුන්ගේ කායික හා මානසික තත්ත්වය කෙසේද ඒ සුරක්ෂිත නැත්නම් ඒක සුරක්ෂිත කරන්න ඒ ඉගෙනුම් ක්‍රියාවලියට දරුවා යොමු වන්න නම් දරුවා කායික හා මානසික අතින් සුරක්ෂිත වෙන්න ඕන. නැත්නම් මේ දරුවට හොඳ ඉගෙනුමක් ලබා ගන්න බැහැ. ඉතින් මේ ගුරුවරුන්ට මතුවෙන ගැටලු ගුරුවරුන්ට ඇත්තටම දැනුවත් විය යුතු තැන් ගුරුවරින් සංවර්ධනය විය යුතු තැන් මේවත් එක්ක බැඳිලා තියෙනවා. ශිෂ්‍යන්ගේ ගැටලු ලැබියා හැකියා හඳුනාගෙන මාර්ගෝපදේශය හා උපදේශන සේවාවන් ලබා දීම. ගුරුවරයෙකු සෑම විටම උපදේශකයෙකු වෙනවා. උපදේශන සේවාවක් බොහෝ විට තමාගේ පන්තියේ සිටින දරුවන්ගේ ශිෂ්‍යයන්ගේ විවිධ ගැටලු වලට ඒ වගේම ඔවුන්ගේ තියෙන කැමැත්ත හැකියාව හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම තුළින් මේ මාර්ගෝපදේශනය හා උපදේශන සේවාවන් ලබා දීම ඒක නාමිකව කියන්න නැති වෙන පුළුවන් නමුත් මේ සිද්ධ වෙනවා. ඉතින් මේ තවදුරටත් වඩා සාර්ථකව කරගන්න අර Taman මේ පිළිබඳව ලබා ගන්නා දැනුම අවශ්‍ය වෙනවා. විශේෂ අවශ්‍යතා සිසුන් සඳහා සහාය කටයුතු සම්පාදනය. විශේෂ අවශ්‍යතා සිසුන් සඳහා මුල් කාලයේදී නම් වෙනත් පාසල්වල කරපු එහෙම ඒකකවල තමයි බොහෝ විට මේ කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් දැන් ඒක සාමාන්‍යයෙන් සෑම පාසලකම ඒ දරුවන් සාමාන්‍ය දරුවන් එක්ක අන්තර්කරණය කරලා මුහු කරලා වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය පහසුකම් ඒ දේවල් වලට යොමු වීමක් අපි වර්තමානයේ දකිනවා. විෂය දැනුම හා ශික්ෂණ විද්‍යාත්මක කුසලතා උගන්වන විෂය ස්වභාවය ව්‍යුහය අන්තර්ගතය පිළිබඳ අවබෝධය සැබවින්ම හොඳ ගුරුවරයෙකු වෘත්තීය අතින් උසස් මට්ටමේ ගුරුවරයෙක් වෙන්න තමන් උගන්වන විෂය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ශිෂ්‍යයන්ගේ බහුවිධ බුද්ධිමය හැකියාව හා භාවමය බුද්ධිමය හැකියාවන්ට අදාළ ක්‍රමවේද භාවිතෙන් ශිෂ්‍යයන් ක්‍රියාකාරී හා නිර්මාපී ඉගෙනීමක යෙදවීම සිද්ධ කළ යුතු වෙනවා. ඒ බහුවිධ බුද්ධි ආවරණය වන ආකාරයට සුදුසු ආකාරයට විවිධ ක්‍රමවේදයන් අපිට පාඩම සැලසුම් කරන්නේදී යොදා ගන්න වෙනවා. පාඩම සැලසුම් කර ගන්න වෙනවා ඒ අයුරින්. ශිෂ්‍යන් ඉගෙනීම සඳහා පෙළඹීම ඇත්තටම වර්තමානයේ බොහෝ ගුරුවරුන්ට තිබෙන ගැටලුවක් මේ ශිෂ්‍යයන් ඉගෙනීමට පෙළඹවීම. මේ තියෙන තත්ත්වයන් පවතින වාතාවරණයත් සමග ශිෂ්‍යයන්ව ඉගෙනීම සඳහා තමන්ගේ පාඩම තුලින්ම පෙළඹවීමක් කර ගැනීමට
ගුරුවරයා දක්ෂයෙකු විය යුතු වෙනවා. ඉහළ ප්‍රජානන හැකියාවන් ප්‍රදර්ශනය හා භාවිතය. ඒ වගේම තොරතුරු sannivedana ක්‍රමවේද භාවිතයට හුරු වීම. දැන් අපි අද මේ COVID සිටුේෂන් එකත් එක්ක අපි බෙහෙවින්ම යමු මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවලට. ඉතින් එහිදී අපිට මේ තොරතුරු sannivedana ක්‍රමවේද භාවිතයට හුරු වෙන්න ඕන. ඇත්තටම අපේ ගුරුවරු හරිම උසස් විදියට මේ ක්‍රමවේදයන්ට යොමු වුණා. තමන්ගේ වියදමින් තමන් ඒ අදාළ අවශ්‍ය උපකරණ ලබාගෙන, ඒ අවශ්‍ය පහසුකම් ලබාගෙන, ඒ පිළිබඳ දැනුවත්භාවය ලබාගෙන බොහෝ ගුරුවරුන් තමන් මහන්සියෙන් මේ කටයුතු වලට තමන් කැප වෙලා මේ කටයුතු කරගත්තා. ඉතින් තවදුරටත් ඉදිරියේදී මේ ක්‍රමවේද තව තවත් පුළුල් වෙලා ඒවා ඉගෙන ගැනීම වැදගත් වෙනවා. ඉගෙනුම් පරිසර නිර්මාණය, ගැටුම් රහිත සාමකාමී සහජීවන ඉගෙනුම් පරිසරයක් ගොඩනැන්වීම. මෙහෙම නොවුනොත් ශිෂ්‍යයන්ට ඉගෙනීම් ක්‍රියාවලියේ නිරත වීම අපහසු වෙනවා. ඒ වගේම පවතින සම්පත් භාවිතයෙන් ප්‍රියජනක වූ ඵලදායී වූ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම. මෙහිදී මේ සම්පත් ඉතා සීමිත සම්පත් තියෙන සමහර පාසල් වුණත් බොහොම ප්‍රියජනක ඵලදායී ඉගෙනුම් පරිසර නිර්මාණය කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් මේ හැකියාව වර්ධනය කරගත යුතු වෙනවා ගුරුවරුන් විදියට. පාසලේ භෞතික සම්පත් පරිහරණය හා ආරක්ෂා කිරීම. කාලීන තිරසර ගැටලු අවබෝධ කරගනිමින් පරිසර තත්ත්වයන් හඳුනා ගැනීම හා සුරැකීම. මේ අද කාලයේ වෙන විට බෙහෙවින්ම වැදගත් වන දෙයක් වෙලා තියෙනවා. ඉගෙනුම් ක්‍රියාවලියට ගැලපෙන ආකාරයෙන් පාසලෙන් බාහිර වටපිටාව භාවිතය. ගෙදර පරිසරය වුණත්, දරුවා ගමන් කරන පරිසරය වුණත්, එයාවට වටපිටාව මේ සියල්ලම මේ අපි ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන, බද්ධ කරගෙන ඉගෙනුවොත්, ඉගෙනුමට යොමුවොත් මේ සාර්ථක කර ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඒ වගේම නියාමනය, තක්සේරුව හා ඇගීම් ක්‍රියාවලිය, ශිෂ්‍ය සාධනය අඛණ්ඩව විමර්ශනය කිරීම. සතිපතා, දිනපතා බලන්න අපහසු නම් සතිපතා, මාස්පතා එහෙම ඒ වගේම වාරයකට සැරයක් අපි සාමාන්‍ය මේ ශිෂ්‍ය සාධනය අඛණ්ඩව විමර්ශනය කිරීම තුළට යොමු වෙලා තියෙනවා. ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තුළින් ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම. ඉතින් මෙතනදී අර මම කිව්වා වගේ වාර විභාගයක් වෙනකම් ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ඒකක පරීක්ෂණ, මාසික පරීක්ෂණ නැතත් එදා දවසේ ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදීමේදී භාවිතා කළේ අධ්‍යයන කොටස, පාඩම් කොටස භාවිතා කරලා දරුවන් එක තේරුම් ගත්තද, ඒ තුලින් දරුවන්ට යම් යම් ඒ හැකියාවන් වර්ධනය වුණාද, එහෙම නැත්නම් ඒ දේ සිද්ධ කරන්න ප්‍රතිපෝෂණ ක්‍රියාවලින් මොනවද ගන්න ඕන. සුබක ශිෂ්‍යයන් සිටිනවා නම් ඒගොල්ලන් සඳහා යොදාගත යුතු ඉදිරි පෝෂණ දේවල්, ඉදිරි පෝෂණ ක්‍රියාවලින් මොනවද, ඒ තුලින් ශිෂ්‍ය සාධනය ඉහළ නංවන්නේ කොහොමද කියන එක ගුරුවරයෙක් නිරන්තරයෙන් සොයා බැලිය යුතුයි. විවිධ ක්‍රමෝපායන් භාවිතයෙන් තක්සේරුව හා ඇගීම් ක්‍රියාවලිය නිරත වීම. ඉතින් අර මම කලිනුත් කිව්වා වගේ මේ තක්සේරුව නැත්නම් ඇගීම් ක්‍රියාවලියට යන්න වාර අවසානය වෙනකන්, වර්ෂ අවසානය වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. අපිට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙන අතරතුරදී පවා මේ තක්සේරුවේ යෙදෙන්න පුළුවන්. තක්සේරුව ඇත්තටම අපි කරන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙන අතරතුර. නමුත් අපිට අර කිව්වා වගේ ඒකක අවසානයේ ඒකක පරීක්ෂාවක් දීම, එහෙම නැත්නම් පාඩම අවසානයේ පොඩි එක්සර්සයිස් එකක් දීලා ගැනීමකට ලක් කිරීම, ඒ වගේ දේවල් වල අපිට යෙදෙන්න පුළුවන්. ශිෂ්‍ය තොරතුරු ප්‍රගති වාර්තා හා ලේඛන ක්‍රමානුකූලව හා නිවැරදිව පවත්වා ගැනීම හා අදාළ පාර්ශවකරුවන් දැනුවත් කිරීම. ශිෂ්‍යයන්ගේ තොරතුරු ප්‍රගති වාර්තා හා ලේඛන අපිට ශිෂ්‍ය පාසලෙන් ඉවත් වන තුරුම පවත්වාගෙන යා හැකි නම් ඉතාමත් වැදගත් වෙනවා. අහල ඇති බහුතරයක් මෙන්න මේ නමින් කියවෙනවා. ජෝන්ට උගන්වන්න නම් ජෝන් ගැන දැනගෙන ඉන්න ඕනේ කියලා. මේ නම සමහර තැන්වලදී වෙනස්ව යෙදෙන අවස්ථා තියෙනවා. බොහෝ විට භාවිතා වෙන්නේ මේ නම තමයි. ඉතින් එතනදී කියවෙන්නේ එක්තරා පාසලක ජෝන් කියලා නමක් හිටියා.
අපි මට මතක හිටිට 3 පන්තිය කියලා තමයි කතාව සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේ 3 පන්තියේදී මේ දරුවා බොහොම අපිලිවලට අපිරිසිදුව ඇඳ පැළඳගෙන එනවා. ඉතින් මේ පන්ති බාර ගුරු මහත්මිය මේ දරුවට දොස් නගනවා. ඇයි මේ වැඩ කරන්නේ නැත්තේ, පිළිවෙලට එන්නේ නැත්තේ එහෙම කියලා. නමුත් ඒ දරුවා ඒකට සැලකිල්ලක් යොදන විත්තියක්වත් පෙන්වන්නේ නැහැ. ඒ නිසා මේ ගුරු මහත්මිය මේ දරුවගේ ඊට පෙර වර්ෂවල අපි කියමු පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය වගේ කාලේ මේ දරුවගේ ලේඛන ශිෂ්‍ය තොරතුරු ඒ වාර්තා පරිශීලනය කරනවා. ඒක බැලුවම මුල් කාලේදී තියෙනවා මේම ජෝන් බොහොම ඉගෙනීමට දක්ෂ, බොහොම පිරිසිදුව කැපී පෙනෙන දීප්තිමත් ශිෂ්‍යෙක්. එහෙම කියලා විස්තර තමයි හැමදාම හොඳ තමයි ඊට පෙර හිටපු ගුරු මහත්මීන් සඳහන් කරලා තියෙන්නේ. නමුත් එක්තරා අවස්ථාවකදී සඳහන් වෙනවා මේ ජෝන්ගේ අම්මා නැති වෙනවා කියන එක. අම්මා මිය යනවා කියන එක. ඉතින් ඊට පස්සේ ගුරු මහත්මියගේ සටහන් වල දක්නට ලැබෙනවා දැන් ජෝන් හරි අපිලිවලයි, පිළිවෙලට වැඩ කරන්නේ නැහැ. පිරිසුදුව ඇඳ පැළඳගෙන ඉන්නේ නැහැ. කරන වැඩවලට අවධානය අඩුයි. තාත්තට මේ දරුවා වෙනුවෙන් කාලය වැය කරන්න නැහැ කියනවා. තාත්තා ගෙන්නලා කතා කරාම ඔන්න ඔය වගේ වාර්තා මේ ගුරු මහත්මියට දකින්න ලැබෙනවා. ඉතින් මේක තිබුණේයි මේ අර ග්‍රේඩ් 1 නැත්තම් පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය ගුරු මහත්මින් මේ ශිෂ්‍ය වාර්තා පවත්වගෙන ආපු නිසා. ඒ නිසා දැන් තුන්වෙනි ශ්‍රේණියේ ගුරු මහත්මියට හොඳ අවබෝධයක් ලැබෙනවා මේ දරුවට තත්ත්වය මොකක්ද, මේ කොහොමද මේ දරුවා පිළිබඳ ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ඉතින් ඒ අනුව ඒ ගුරු මහත්මිය ක්‍රියාත්මක වෙලා දරුවා හොඳ තත්වයකට ගේනවා. ඒ වගේම ඒ දරුවගේ හිතේ නොමැකෙන ස්ථානයක්, නොමැකෙන චරිතයක් බවට ඒ ගුරු මහත්මියපත් වෙනවා. මෙන්න මේ ශිෂ්‍ය තොරතුරු ප්‍රගති වාර්තා ලේඛන ක්‍රමානුකූලව හා නිවැරදිව පවත්වා ගැනීම හා දාල පාර්ශව කරුවන් දැනුවත් කිරීමේ වැදගත්කම තමයි එතනදී ඒක අපිට වෘත්තීය ගුරු සංවර්ධනය සඳහා බෙහෙවින්ම ඉවහල් වෙන තවත් නීති රීති ආචාර ධර්ම සාර ධර්ම චරිතායනය ගුරුවරයාට බලපාන නීති රීති රෙගුලාසි හා චක්‍රලේඛ වලට අනුකූල වීම. මෙතෙන්දී අනුකූල වීම සිද්ධ කරන්න නම් මේ පිළිබඳව හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕන. ඉතින් මේ නීති රීති රෙගුලාසි හා චක්‍රලේඛ පිළිබඳ හොඳ අවබෝධයක් දැනුවත් වීමක් තියෙන්න ඕන. පිළිගත් සදාචාර සංකල්පය හා වෘත්තීය සාර ධර්ම තම පැවැත්මට හුරු කරගනිමින් ශිෂ්‍යයන් තුළද වර්ධනය කිරීම. සදාචාර සංකල්පයන් කොහොමද, වෘත්තීය සාර ධර්ම කොහොමද ඒව තම පැවැත්මට හුරු කරගනිමින් ඒ වගේම ශිෂ්‍යයන්වත් ඒ සඳහා යොමු කරමින් ශිෂ්‍යයන් තුලත් ඒව වර්ධනය කරන්න යොමු වීමක් ගුරුවරයාගෙන් අපේක්ෂා කරනවා. ළමා හා මානව අයිතිවාසිකම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික අන්තර්ජාතික දැනුම තුලින් කාර්යයන්ගේ නිරත වීම. ඇත්තටම ගුරුවරයෙක් විදියට ඉන්නකොට අර කිව්වත් වගේ නිරන්තරයෙන් ඉගෙනීමේ අධ්‍යයනයේ යෙදෙන්නේ. ඉතින් ළමා හා මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුම, ඒ පිළිබඳ අලුත් වෙන දේවල් මොනවද? ඒ වගේම ස්ත්‍රී පුරුෂ සම්භාවය පිළිබඳව ජාතික පමණක් නෙවෙයි අන්තර්ජාතික දැනුම පවා මේ දැනුවත් වීම තුලින් මේ කාර්යයන්හි සාර්ථකව නියැලීමට හැකියාව ලැබෙනවා. ගුරු ශිෂ්‍ය හා ප්‍රජා සම්බන්ධතා ගත්තොත් ශිෂ්‍ය සුබ සාධන සේවාවන්හි නිරත වීම. අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් මේ නම් ගහලා තිබුණ නැති වුණාට මේ ක්‍රියාවලියෙහි යෙදෙනවා. බොහෝ විට සෑම ගුරුවරයෙක්ම මේ ක්‍රියාවලියෙහි යෙදෙනවා. තමන්ගේ ශිෂ්‍යයා කෑම එකක් ගෙනල්ලා නැත්නම් කෑම එකක් ලබා දෙන, පොත්පත් නැත්නම් පොත්පත් ලබා දෙන. එහෙම බොහෝ ගුරුවරු මම දැකලා තියෙනවා. ඉතින් ශිෂ්‍ය සුබ සාධන සේවාවන්හි ඊටත් වඩා මහා පරිමාණයෙන් නිරත වන ගුරු මහත්මීන් පවා සිටිනවා. ඒව නිරත වීම, ශිෂ්‍ය චර්යා ප්‍රවර්ධනයට මඟ පෙන්වීම, ශිෂ්‍යයන්ගේ හොඳ හැසිරීම, හොඳ චර්යා රටා වර්ධනයට ඒ සඳහා මඟ පෙන්වීමක් සිදු කිරීම. යහපත් සෞඛ්‍ය පුරුදු හා පෝෂණ තත්ත්වයන් වර්ධනයට සහාය වීම. විශ්ව සමගාමී ක්‍රියාකාරකම් වලට සක්‍රීය දායකත්වය. මේදි බොහෝ පාසල්වල තමන් උගන්වන විෂයට අමතරව විවිධ විශ්ව සමගාමී ක්‍රියාකාරකම්, විවිධ සංගම්, විවිධ ක්‍රීඩා අවස්ථාවලට සක්‍රීයව දායක වන ගුරු මහත්මීන් බොහෝමයක් සිටිනවා. මේ තුලින් දරුවන්ගේ විශ්ව සමගාමී ක්‍රියාකාරකම් උද්දීපනය කිරීමත්, ඒගොල්ලන් ඒවයි නිරත වීමත් මේ ගුරු මහත්මීන් මගින් සිද්ධ කරනවා.
පාසල් සංවර්ධනය සඳහා සෙසු ගුරුවරුන් සමග සහයෝගීව කටයුතු කිරීම. පාසලක් විදිහට ගත්තා මේක එක කණ්ඩායමක්. මේ කණ්ඩායම එකට හිටියොත් අපි කියනවා අපිට යමක් අල්ලගන්න නම් අපිට මේ ඇඟිලි පහම ඕන. මේ ඇඟිලි පහෙන් එකක් හරි අයින් වුණොත් අපිට ඒ අල්ලා ගැනීම, ඒ ග්‍රහණය කිරීම හොඳින් කරන්න බෑ. ඒ වගේම මේ ඇඟිලි පහ විවිධාකාරයි. ඒ වගේ පාසලේ වැඩ කරන කාර්ය මණ්ඩලය ගත්තම විවිධාකාරයි. නමුත් මේ සියල්ල එකට එකතු වුණොත් හොඳට මේ හොඳ ග්‍රහණයකින් යුතුව හොඳ ආකාරයට පාසල සංවර්ධනය කිරීම සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒකට සහයෝගීව කටයුතු කිරීම. පොදු කටයුතු සඳහා දෙමාපියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම. හොඳ පාසල් පරිසරයක්, හොඳ ප්‍රජා සම්බන්ධතාවයන් සහිතව දෙමාපියන් සම්බන්ධ කරගෙන පොදු කටයුතු සිද්ධ කර ගැනීම තුළින් පාසල් බොහෝ විදියට සංවර්ධනය වූ අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම ප්‍රජා සුබ සාධන කාර්යයන්ට උදව් කිරීම, පාසලක් විදියට ප්‍රජාවේ සුබ සාධන කාර්යයන්ට උදව් කිරීම බොහෝ අවස්ථාවලදී සිද්ධ කළ හැකි වෙනවා. සැලසුම් හා කළමනාකරන උපාය මාර්ග. පාසලේ වාර්ෂික සැලසුම් සකස් කිරීම හා අදාළ කාර්යයන් ඉටු කිරීම. බොහෝ විට කුඩා පාසල්වල නම් බොහෝ විට මේ සඳහා ගුරු මහත්ම මහත්මින් බෙහෙවින්ම නිරත වෙනවා. විශාල පාසල්වලත් කිසියම් ආකාරයකට මේ කළමනාකරන කමිටු ඒ ආදී ලෙස මේ පාසල් වාර්ෂික සැලසුම් සකස් කිරීමට අදාළ කාර්යයන් ඉටු කිරීමට යොමු වීමක් සිද්ධ වෙනවා. පාසල් පරිපාලනයට හා කළමනාකරණයට අවශ්‍ය නායකත්වය ලබා දීම සිද්ධ කරනවා. පාසල් සංවර්ධනයට අදාළ ව්‍යාපෘති සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීමට සහාය වීම සිද්ධ කරනවා. ඉතින් මෙතනදී පාසල් අර සැලසුම් සකස් කිරීමේදී තමන්ට දෙන්න පුළුවන්, ගුරු මහත්තුරුන්ට දෙන්න පුළුවන්, මහත්ම මහත්මින්ට දෙන්න පුළුවන් මෙන්න මේ පාසලේ මෙන්න මේ කොටස මේ විදියට සංවර්ධනය වෙන්න ඕන. මේ එහෙම නැත්නම් මේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේ ප්‍රතිඵල සංවර්ධනය සඳහා මෙන්න මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා, මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒ සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීමට සහාය වීම මේ ගුරුවරුන් විදියට දෙන්න පුළුවන්. ඒ තුලින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සිද්ධ වෙනවා. ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියට අදාළ සැලසුම් ශිෂ්‍ය විද්‍යාර්ථයට ගැළපෙන පරිදි නිවැරදිව ඵලදායීව යාවත් කාලීනව සකස් කර ගැනීම. ප්‍රතිඵල සංවර්ධනය සඳහා මොන වගේ සැලසුම්ද කරන්න ඕන? මොන වගේ ශිෂ්‍යයන් සමූහයක්ද අපිට ඉන්නේ? අන්න ඒවා පිළිබඳ නිවැරදිව ඵලදායීව හඳුනාගෙන ඵලදායී ලෙස යාවත් කාලීනව ඒ කාලයට ගැළපෙන විදිහට සකස් කර ගැනීම බෙහෙවින් අවශ්‍යයි. ඒ තුලින් තමන්ගේ වෘත්තීය සංවර්ධනය සිද්ධ වෙනවා. ඉතින් පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය අපි කතා කරපු ඒ ශේෂ්ත්‍රයන් ඔස්සේ ඒ අදාළ ක්‍රියාකාරකම් මේ දේවල් ඉටු කිරීම තුලින් නිරන්තරයෙන් සිද්ධ වන දෙයක්. ඉතින් පාසලේ සෑම ගුරුවරයෙකුම වෘත්තීය නිපුණතාවලින් පිරිපුන් ගුරු වෘත්තිකයෙකු බවට පත් කිරීම හා එම ක්‍රියාදාමයේ පාසලට අදාළ වන පරිදි පාසල විසින්ම සැලසුම් කර සාමූහිකව ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ ගුරු සංවර්ධන වැඩපිළිවෙලක් වීම මෙහි විශේෂත්වය වෙනවා. පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ ශිෂ්‍ය ඉගෙනුම් සංවර්ධනයේ දිශාභිමුඛ වෙනවා. ඒ වගේම හඳුනාගත් ගුරු සංවර්ධන අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වෙනවා. පාසල විසින්ම සැලසුම් කර ක්‍රියාත්මක වන්නක් වීමත් වෙනවා. සාමූහික වාතාවරණයක් සහිත මේක කණ්ඩායමක් ලෙස මේක ක්‍රියාත්මක වීම, අඛණ්ඩ වීම, නිරන්තරයෙන්ම මෙය නැවත නැවතත් සිද්ධ වීමක් බලාපොරොත්තු වෙනවා. ඒ ලක්ෂණ මේ තුලින් අපි දකිනවා. වෘත්තීය ගුරු සංවර්ධන භාර අනිකොමිටුව මම මුලිනුත් ඔයගලන්ට සඳහන් කළා 26/2018 චක්‍රලේඛයත් සමග අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කළා. මෙන්න මේ මාර්ගෝපදේශයේ මේ සම්බන්ධ සියලුම උපදෙස් ඒ සඳහා නිදසුන් ඒ වගේ දේවල් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් එතනදී සඳහන් කරලා තියෙන දෙයක් තමයි මේ සඳහා බාර අමු කමිටුවක් පත් කරගන්න කියන එක. පාසලක ගුරු මණ්ඩලයේ සියලුම සමාජිකයන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා මූලික වගකීම දරන කමිටුව තමයි මේ අනු කමිටුව. පාසලේ පරිමාණය අනුව සමාජිකයන් 3-10ක් අතර සංඛ්‍යාවක් ප්‍රමාණවත්යයි කියලා පොදුවේ නිර්දේශ කරලා තියෙනවා. පාසලේ එක එක අංශ නියෝජනය වන පරිදි
ජ්‍යෙෂ්ඨතාව අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඇති ගුරු මහත්ම මහත්මීන් ගුරු මණ්ඩලයේ සාමූහික එකඟතාවය ඇතිව සමාජිකයන් ලෙස පත් කර ගන්නවා. මෙතනදී ගුරු භවතුන් විදියට ඔබට කරන්න යමක් තියෙනවා. අර මම කිව්ව දැන් මේ අනුකමිටුවේ සමාජිකයන් වෙන්න නම් නැත්නම් මේ සම්බන්ධව කළමනාකරණය පැත්තෙන් මේ සම්බන්ධව යොමු වෙන්න කැමති කෙනෙක් නම් මෙන්න මේ ආකෘතියක් තියෙනවා. ඒ අර කිව්ව 26/2018 චක්‍රලේඛයත් සමග ආපු ගුරු මාර්ගෝපදේශය. ඉතින් මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පාසලක සිටින සියලුම ගුරු භවතුන්ට අපිට මේ ස්වං විශ්ලේෂණ තක්සේරු ආකෘතිය මේ පත්‍රිකාව දෙන්න පුළුවන්. එහිදී ඒ ගුරු භවතා මේ දක්වලා තියෙන මාතෘකා 9න් තමන්ට තවදුරටත් සංවර්ධනය කරගත යුතු ප්‍රධානම කරුණු 3 1 2 3 කියලා ප්‍රමුඛතා කරලා දෙන්න කියලා. ඉතින් මේ එකම විෂය සම්බන්ධ ශිෂ්‍ය සාධන මට්ටම් සංවර්ධනයට පාසලදී යොදා ගන්න පුළුවන් ක්‍රියාකාරකම් වලට යෝජනත් මේ ගුරු භවතුන්ගෙන් විමසන්න පුළුවන්. මේ පාසලක මෙන්න මේ ආකෘති පත්‍ර ටික සම්පූර්ණ කරලා එකතු කරගත්තට පස්සේ අනුකමිටුවට පුළුවන් මේ ඔස්සේ මේවා අධ්‍යයනය කරලා පාසලට අවශ්‍ය ගුරු සංවර්ධන වෘත්තීය ගුරු සංවර්ධන අවශ්‍යතා මොනවද? පළවෙනි එක මොකද්ද? දෙවෙනි එක මොකද්ද? තුන්වෙනි මොකද්ද කියලා මේ ගුරුවරුන් දීලා තියෙන දත්ත අනුව තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෘත්තීය සංවර්ධන අවස්ථා ඒ සඳහා විවිධ වැඩමුළු පැවැත්වීමක් සිදු කරන්න පුළුවන්. ඒ සිදු කරාට පස්සේ ආයමත් අපිට කාලෙකින් නැවතත් මේ ස්වයං විශ්ලේෂණ තක්සේරු පත්‍රය දෙන්න පුළුවන්. පත්‍රිකාව දීලා ඔබට තවදුරටත් අවශ්‍ය වෙන්නේ මොන සංවර්ධනය කරගන්න දේවල් තියෙනවද? එහෙනම් මේ ප්‍රමුඛතාගත කරන්න. මේකට ඔයාලට මේ 9ට වඩා තව ඔයගලන්ට උන්නම් කරුණු ඇඩ් කරගන්න පුළුවන් කියනවා. තමන්ගේ පාසල් වලට සුවිශේෂී වෙන්න. ඉතින් එතනදී මේ දේවල් එක්ක අපිට නැවත නැවතත් අකණ්ඩව දැන් එක සැරයක් ගත්තතුරුතුරු ඒ අනුව අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඊට පස්සේ නැවතත් මේ ආකෘති පත්‍රය දීලා බැලුවා. තවදුරටත් සංවර්ධනය යුතු අවශ්‍යතා මොනවද? එතකොට මේක අඛණ්ඩව සංවර්ධනය කරන්න කරගෙන යන වැඩසටහනක් විදියට අපිට කරන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මෙන්න මේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය කියන එකේ අන්තර්ගතයේ විදියට දක්වන්න පුළුවන්. මේ සම්බන්ධ තවත් දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයක් ඉදිරියේදී ඔයාලට ලැබෙන්න සලස්වන්න. ඉතින් ඔබට සුබ දවසක්.